හරි අපි මේ අපි මෙගා channel එකකින් තවත් මිනිස්සෙක් හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ තියෙන වෙනම අමුතු දුකක් මෙයාට තියෙන්නේ මෙයාගේ යාළුවා නැති වෙලා තියෙනවා මේ වත්තේ මීට දවස් 3කට විතර කලින් තමයි නැති වෙලා තියෙන්නේ මේ එහෙම හම්බෙලා නැහැ තාම හරි අපි බලමු එයාගේ නම මොකද්ද දිනුකද මෙයා ගොඩක් දුකින් ඉන්නේ මෙයා මේ බලාගත්තත් බලාගෙන ඉන්නේ මේ මොකද්ද මේ ඔයාගේ යාළුවට උනේ? එයා මීට දවස් 3කට පෙර මේ කැලේ අතුරුදහන් වුණා. හරි එයාට අපි නැවතත් මෙයා පොඩ්ඩක් ටිකක් සංවේදී වුණා. මේ අපි නැවතත් වීඩියෝ එක දිගටම කරගෙන යනවා. ඔයා දැන් මොකද්ද මේ කරන්න හදන්නේ? මම පොඩ්ඩක් ඔය මල්ලි ගන්න. සමාවෙන්න. මම දැන් මේ අදිකොට්ටු වලස්සු ඉන්න කැලේ යන්නේ. මම කොහොම හරි මගේ යාළුවව හොයා ගන්නවා. මේ පොඩ්ඩක් ඉඳගෙන පොඩ්ඩක් මේ හරි අපිට මේ තව දැනුවත් කිරීම වශයෙන් මේ උඩ වත්තේ මොන සත්තු ඉන්නවද කියලා කියන්න පුළුවන්ද? ආදින්න. මුගටි. පොඩ්ඩක් මේ පොඩ්ඩක් ඉන්න මේ වාගේ යාළුවා හොයලා දෙන්න තමයි අපි මේ හදන්නේ මේ දකුණු පැත්තේ දැන් දිස් වෙනවා මෙයාගේ යාළුවගේ මේ ෆොටෝ එක. මේ යාළුවා තමයි නැති වෙලා තියෙන්නේ. ඔයාලා දැක්කොත් එහෙම මේ අපිට දැනුවත් කිරීමක් කරන්න ලොකු උදව්වක් වෙනවා. ඒක මෙයාගේ මේ බලන්න මෙයා ගොඩක් සංවේදී වෙලා ඉන්නේ. හරි මේකේ උන්න සත්තු ටික අපිට මේ කියන්න පුළුවන්ද? මේක උඩ වැවක් තියෙනවා. හරිද? ඔව්. ඒකේ ඉන්නවා මුල්ලෝ. ඔය තලගොය දියබල. යාළුවා මේ උන්ට අහුවෙලාද දන්නේ නෑ නේ එහෙම කියන්නත් හොඳ නෑ. ඉතින් ඔව් හරි එහෙම එකක් නෑ. එහෙම එකක් කියලා නෑ. මේකේ ඉන්න සත්තු අතින් ඔක්කොම සත්තු ටික. හරි මේ දැන් ඔයා මම යනවා. ඔව් හරි ඔයා දැන් මේ කොහොමද සූදානම ඔයාගේ? මම පීයක් ගත්තා. පීහිය වැටිලාද? පීහිය වැටිලා. හරි මේ අපි මේ මගා මේ ආයතනෙන් අපිත් ඔයත් එක ඔයාගේ දිරිමත් ශක්තියට එනවා. හැබැයි මේ සත්‍යය આવොත් එහෙම අපි හොයන්න එපායි. දරුණු සතිය. හරි දැන් ඔයාගේ මේ කැලේට යන මෙහෙයුමත් එක්ක මේ අපිත් එකතු වෙනවා මේ මගා channel එකත්. හැබැයි මේ දරුණු සත්තු වලස්සු මේ හම්බුනොත් එහෙම අපි හොයන්නත් එපා මේ මම පොඩ්ඩක් ඉඳී ඔයා ගන්න. හරි අපි එතකන් පොඩ්ඩක් උඩ පොඩි රිවිව් එකක් අරගෙන එන්න. ඔයා පොඩ්ඩක් පිහිය බලලා මේ නැති වෙලා කිව්වේ කියලා නැති වෙලා නැහැ. මෙයාලා කරන්නේ මෙයා මේ පොඩි පරීක්ෂණයක් කරන්නේ. අපි අහලා බලමු මෙයාගේම මේ මොකද්ද මෙයා කරන්න හදන පරීක්ෂණ මොකද්ද ඔයාගේ යාළුවට කරන්න හදන පරීක්ෂණේ? මම අපේ යාළුවා අපේ යාළුවා මාත් එක්ක තරහ වෙලා තින්නේ. ඔව්. නෑ හරි කියන්න කමන්නේ. මං ඌත් එක්ක තරහ වෙලා හිටියේ. ඌ දැන් ඌ මාව හොයනවාද බලන්න තමයි මම මේ කැලේ ඇවිල්ලා හැංගියේ. දැන් ඇවිල්ලා මං ටික වෙලාව දැන් කොහොමත් ඇවිල්ලා ඒව මේ හරි වෙලාවක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් මේ දැන් ඌ කොහොම හරි මේ කැලේට ආවම මේ අලිකොට ඉන්න වස්තු කැලේට අපි බලමු කොහොම හරි කරලා ඌ හොයාගෙන ඉන්නේ නැද්ද? කමන්නේ ඔයාගේ යාළුවත් මේ දැන් මේ එන මේ මෙව්ව එක උට එන මෙව්වකින් තමයි ඌ දැන් කැලේට ඇවිල්ලා මේ ඔයා හොයන්න පිහියකුත් අරගෙන ඇවිල්ලා ඉන්නවා. ඔයාට මොකද්ද ඒ ගැන පොඩ්ඩක් ඔයාට යාළුකම ගැන සතුටුයිද? මට චූටි සතුටක් තියෙනවා. අපි ඒත් බලමු මොකක් හරි වෙන්න. හරි බලමු. අපි බලමු ඉතරහට. මොකද්ද වෙන්නේ කියලා. ඉන්න ඕන මං කොහොම හරි කරලා. හරි පිහිය හොයාගත්තද මේ දැන් යන්නේ නැද්ද ඔයාගේ යාළුවා හොයන්න? පිහිය නෑ යංගෝ කමන්නේ. දකුණු කකුලේ පෙරට තියන්නේ වම් කකුලනේ. ඕකේ යා මේ සහයෝගය දෙන්න බෑ. ඔහොමයි. මයික් එක මේ පොඩ්ඩක් පළු දුහානේ.
කාට යනවා සද්ද සිංහ කෑ ගහනවා සිංහෙක් ඔව් දැක්කනේ මගේ යාළුවා ඉන්න වෙච්ච දුරාවේ අපි දැන් සිංහයට මුණ දෙන්න ඕනේ ඉන්නට එන්න මේක නම් උඩ ගෙදරකුත් තියෙනවා කමන්නේ ඉදිරියට ඔයා හිතන්නේ ඔයාගේ යාළුවා වැඩියෙන් මේ වත්තේ ආස කොතෙන්ටද? යා වැඩියෙන් ආස එක තැනක් තියෙනවා. හරි අපි ඒ තැනට. මේ කැමරා මාධ්‍යයක් දැන් මේ යන්න ඕන වුණානේ ඔබ කරන්න. ඔයාට මොකද්ද මේ වෙලාවේ කියන්න තියෙන්නේ? මොකද කරන්නේ මාවනේ. ඔයාගේ යාළුවා හම්බුනේම නෑනේ. යා මම හිතන්නේ සිංහා කාලා එක්ක කිඹුල කාලා. එයා මුගක් කාස දැන්න තමා වතුර. මේ ළඟ තියෙන ලොකු එකක්. මේක මේ පොඩ්ඩක් එන්නේ ටික අයින් කරන්න. ඒ මොනවාද මේ ක්ලීනර් මේ මම මේ වැඩේ අත්හරිනවා. දුකයි තමයි. ඒත් ඒක හින්දා මට මැරෙන්න බෑ. මේ අපේ මේ ආයතනයේ මයික් එක අපේ ආයතනයේ මයික් එක මයික් ඔව් ඇත්තටම සංවේදී ඔබට දැන් ඔබගේ යාළුවාගේ දුක තේරෙනව නේද? ඔයා දැන් යනවාද යාළුවට මේ යාළුවා හිතන්නේ කිඹුලා කාලා කියලා. අපි තව ටිකක් ඉන්න දෙමු. දැන් ගොඩක් වෙලා ගියා. ඔයා මේ ඉදිරියට එනවද පේන්න? එන්නන්නේ. ඔව් හරි. එයාගේ තීරණේ එයාගේ යාළුවාගේ වෙනුවෙන් ඉදිරියට එන එක හරි අපි ඈත ඉඳලා ෂූටින් එකක් ගමු මේ බලමු මේ දෙන්නගේ හමුවීම කොහොමද කිව්වේ. අඩෝ Tayar pumbalak Marang rata rang nakpaca na tambala Ambil mama toreng